බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩවෙසෙන සමයේ ධම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර සංවාදයක් ඇති වුණා. මේ දෙව්දත් තෙරුන් වහන්සේ කිසිවෙකුටත් දයාවක් නොදක්වන හැටි හරිම පුදුමයි. දෙව්දත් තෙරුන් වහන්සේ දේශය බහුල තැනැත්තෙක්. භාග්‍යවතුන් වහන්සේගේ ඥාතීන් වෙලත් මෙසේ කරන හැටි. ධම්සභා මණ්ඩපයට වැඩම කළ බුදුන් වහන්සේ එම සංවාදයට සවන් දී දේවදත්ත තෙරුන් වර්තමාන ජීවිතයේ පමණක් නොව පෙර භවයන්හිද කිසිවෙකුට දයාව පෙන්වා නොතිබූ බව ප්‍රකාශ කරමින් ඒ සම්බන්ධයෙන් අතීත කතාවක් විස්තර කළා. අතීතයේ බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කළ සමයේ බෝධිසත්වයන් වහන්සේ ඇත් කුලයක උපත ලැබුවා. අලියතුන් 80,000ක රංචුවක නායකයා වෙලා හිමාල වනාන්තරයේ වාසය කළා. එම වනයේම කැටකිරිල්ල වනාන්තරයේම ඇතුන් ගමන් කරන මාර්ගය අසල කූඩුවක් හදාගත්තා. කැටකිරිල්ල එහි බිත්තර දැම්මා. ටික දිනකින් බිත්තර පුපුරා ගොස් පුංචි පැටව් එළියට ආවා. නමුත් ඔවුන්ගේ පියාපත් තවමත් වර්ධනය වී නැති නිසා ඔවුන්ට තවම පියාසර කිරීමට බෑ. ඇතුන් ගමන් කරන මාර්ගය අසල තම පැටවුන් පෝෂණය කරමින් සිටියා. ඒ සමගම අලිරංචුව කැටකිරිල්ලගේ කූඩුව දෙසට ගමන් කිරීමට පටන් ගත්තා. ඔවුන්ගේ පාදවල බරින් බිම සෙලවී ගියා. කැටකිරිල්ල පොළව සෙලවෙන බව දැනගත්තා. ඇය උමතු සහ මම්මුලා සහගත වුණා. තම පැටවුන්ට පියාසර කිරීමට නොහැකි බවත්, ඇයට ඔවුන් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යා නොහැකි බවත්, පැටවුන් ඇතුන් විසින් පාගා මරයි යයි ඇයට සැකයක් ඇති වුණා. එන්ම පැමිණෙන බෝධිසත්ව ඇත් රජු වෙත පියඹා ගොස් පියාපත් හිස මුදුනේ තබා නමස්කාර කොට මගේ අසරණ පැටවුන්ට හානියක් නොකරන මෙන් ආයාචනා කළා. ස්වාමීනි, ඔබ සියලු ජීවිත් අතර අපූර්ව සත්වයෙක්, දහස් ගණනකගේ නායකයෙක්. මම ඊතා කුඩා කුරුල්ලෙක් පමණයි. කරුණාකර මගේ කුඩා දරුවන්ට හානියක් නොකරන්න, ඔවුන් රැක දෙන්න මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. බිය නොවන්න පුංචි සත්වියනි, ඔබගේ පැටවුන් අපි රැකගන්නෙමු. කාරුණිකව බෝධිසත්ව ඇත් රජු තම පා සතරින් කැටකිරිල්ලගේ කැදැල්ල වටා ආරක්ෂාව සලසා අනෙක් 80,000ක් අලියතුන්ට ආරක්ෂිතව යාමට ඉඩ සලස්වා දුන්නා. කැටකිරිලි මව බෝධිසත්ව ඇත් රජුට ප්‍රශංසා කළා. අලි නායකයා කුරුළු මවට අනතුරු ඇඟවීමක් කරා. අපෙන් පසු ඡණ්ඩ වූ තනි ඇතෙක් පැමිණි. හැකිනම් ඔහුගෙන්ද ඔබේ පැටවුන් රැකගන්න. එසේ පවසා බෝධිසත්ව ඇත් රජු තම ඇත් රැළ සමග පිටත්ව ගියා. බෝසත් හස්තියා පිටත්ව ගිය සැනින් ඡණ්ඩ පරුෂ තනිව හැසිරෙන ඇතා එතෙන්ට එන බව ඇය දුටුවා. ඇටකිරිල්ල පෙර පරිද්දෙන්ම ඇතා ඉදිරියට ගියා. තම පියාපත්
හිස් මුදුනේ තබා නමස්කාර කොට තම අසරණ පැටවුන්ට හානියක් නොකරන මෙන් බැගෑපත් වුණා. ස්වාමීනි, මේ වනාන්තරයේ තනිව ගමන් කරන මහා බලගතු ඇතා මම ඔබ වහන්සේට උපහාර දක්වමි. ඔබ හා සසඳන විට මම කුඩා දුර්වල සත්වෙක්. ඔබ මගේ දරුවන් කෙරෙහි අනුකම්පා කර ඔබ ඇවිදින විට ඔවුන්ගේ ජීවිත බේරා දෙන්න. එවිට එම ඡණ්ඩ පරුස ඇතා තොප ඉතා කුඩා හා දුර්වල සත්වෙක්. මා කුමක් කළත් මොකද? මට තොප කරන්නේ කුමක්ද? ඔබ බලවත් අලියකුගෙන් උදව්වක් ඉල්ලා සිටීමට තරම් ඉටිතර වන්නේ කොහොමද? ඔබ මට සාපේක්ෂව බලනකොට නොවැදගත්. මම නුඹේ පැටවුන් ලේසියෙන්ම පොඩි කරලා දානවා. මාව නවත්වන්න ඔබට කළ හැක්කේ කුමක්ද? මගේ මුළු ආත්මෙන්ම මම ඔබින් අයදිනවා. කරුණාකර නැවත සලකා බලන්න. ඇය බැගෑපත්ව ඉල්ලා සිටියා. මවක් ඇගේ පැටවුන්ට ආදරය කරන අතර තම දරුවන් අහිමිවීම ඇයගේ හදවතේ කොටසක් අහිමිවීම හා සමානයි. නමුත් හදවතක් නැති ඇතා ඇය ගැන සැලකිල්ල දැක්වුවේ නෑ. මම තොපගේ පැටවුන් ගෙන වම් පයින්ම පාගා දමනවා. තර්ජනය කොට අනුකම්පා විරහිතව පැටවුන් පාගා විනාශ කොට ඔවුන් මතට මුත්‍රා කොට යන්න ගියා. මව තම පැටවුන් වෙත දිව ගියා. නමුත් ඇයට දකින්ට ලැබුණේ කුරුළු සිරුරු පමණයි. මවගේ හදවත වේදනාවෙන් සහ දුකෙන් පිරී ගියා. අනේ මගේ දරුවනේ, ඔයාලට ජීවිතය අත්විඳින්නවත් ලැබුණේ නැහැ. ඔයාලගේ ජීවිතය කෙටි වුණේ ඔයාගේ වරදකින් නෙවෙයි. මට ඔයාලව ආරක්ෂා කරගන්න බැරි වුණා. මට සමා වෙන්න. කුරුළු මව තම දරුවන් දෙස බලා ශෝක වුණා. කෙසේ වෙතත් කෝපය සහ වෛරය ඉක්මනින්ම ඇගේ හදවත පුරවා ගත්තා. ඇතා පසුපස බලන්නෙවත් නොමැතිව ගමන් කළා. ඇටකිරිල්ල අසල වූ ගසෙහි අත්තක සිට ඡණ්ඩ හස්තියා අමතා තොපගේ පුළුවන්කාරකමේ බලය හා මාගේ නුවණේ බල මහිමය වෙනස බලව. තාගේ බලයෙන් මාගේ පැටවුන් විනාශ කළ තොපද යම් දිනක මාගේ නුවණේ බලයෙන්ම විනාශ කර දමනවා යයි ප්‍රකාශ කළා. දරුවන් නැසූ සොවින් පීඩිත වූ කැටකිරිල්ල කපුටා වෙතට ගියා. දින කීපයක්ම පළතුරු සහ කෑම එකතු කර ගෙනත් දෙමින් කපුටාට උපස්ථාන කළා. නුඹ මට මෙහිම සලකන්න හේතුව මොකද්ද? මොනවා බලාපොරොත්තුවෙන්ද මෙහෙම කරන්නේ? ස්වාමීනි, මම දැන් ඔයාගෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. නමුත් මුදුරු අනාගතයේදී මට ඔබගේ උදව්වක් අවශ්‍යයි. මේ කැලේ තනිව ගමන් කරන නපුරු ඇතා හිතාමතාම මගේ දරු පැටවුන් පාගා මරා දැමුවා. ඉතින් හැකි වේලාවක් බලලා ඒ ඇතාගේ ඇස් දෙකට තොපගේ තුලින් කොටන්න මම බලාපොරොත්තු වෙන්නේ ඒ උපකාරයයි. එවිට කපුටා පිළිතුරු දුන්නේ අලියාගේ ක්‍රියාව සැබවින්ම නපුරු බවයි. කැටකිරිල්ලට ඒ කාර්යය ඉටු කරන බවට කපුටා පොරොන්දු වුණා. අනතුරුව කැටකිරිල්ල නිලමැස්සෙකු වෙතට ගියා. දින කීපයක් ඔහුටද උපස්ථාන කළා. නිලමැස්සාද පෙර පරිද්දෙන්ම මෙහෙම සලකන්න හේතුව කවරේදැයි කැටකිරිල්ලගෙන් විමසා සිටියා.
ඇයට සිදූ සියලු දුක් ගැහැට නිලමැස්සාටද කිව්වා. ස්වාමීනි, මම දැන් ඔයාගෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. නමුත් නුදුරු අනාගතයේදී මට ඔබගේ උදව්වක් අවශ්‍යයි. කපුටා කොටන ලද ඒ නපුරු ඇතාගේ ඇස්වලට බිත්තර දබන්න. කැටකිරිල්ලට ඒ කාර්ය ඉටු කරන බවට නිලමැස්සාද පොරොන්දු වුණා. ඉන්පසුව කැටකිරිල්ල ගෙම්බෙකු වෙත ගොස් ඔහු සමග මිත්‍ර වී දින කීපයක් ඔහුටද උපස්ථාන කළා. ගෙම්බාද එයට හේතුව කවරේදැයි විමසූ අවස්ථාවේ කැටකිරිල්ල තමාගේ දුක කියා හිටියා. ඔබද මට උපකාරයක් කළ යුතුයි. ඔබ කඳු මුදුනට ගොස් හයියෙන් කෑ ගසන්න. ඔබ ඔහුව නොමග යවිය යුතුයි. නැවත කඳු පාමුලට ඇවිල්ලා හයියෙන් කෑ ගසන්න. එවිට නපුරු ඇතා කඳු පාමුලට බහින්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේදී පය ලිස්සා වැටිලා ඔහු විනාශ වෙනවාට කිසිම සැකයක් නැහැ. මට ඕමනා කරන්නේ ඔය උදව්ව පමණයි. කැටකිරිල්ලට උදව් කිරීමට ගෙම්බාද කැමති වුණා. දැන් ඉතින් කැටකිරිල්ලිගේ උපාය ක්‍රියාත්මක වුණා. නොබෝ දිනකින් කපුටා ගොස් වනාන්තරයේ තනිව හැසිරෙන මේ නපුරු ඇතාගේ ඇස්වලට කෙටුවා. ඇතාගේ දැස් අන්ධ වුණා. දැන් අන්ධව සිටින ඇතා වේදනාවෙන් වනාන්තරේ එහා මෙහා යන්න පටන් ගත්තා. කැටකිරිල්ලිය කියපු ආකාරයටම නිලමැස්සත් ඇවිත් ඇතාගේ ඇස්වල බිත්තර දැම්මා. ඇතාගේ ඇස් කැසීම ඇති කළා. ඇතාට කිසිවක් කර කියාගත නොහැකිව වනාන්තරයේ ගස්වල වැදි වැදී යමින් බොහෝ කරදර විඳින්නට සිද්ධ වුණා. මේ අතර දිය පිපාසයෙන් ඒ තැන වතුර සොයමින් ඇවිද යන ඇතා දුටු ගෙම්බා මහත් හඬින් බොහෝ වාරයක් හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. ගෙම්බාගේ හඬ ඇසූ ඇතා වතුර ළඟ ඇතැයි සිතා ඒ හඬ ඔස්සේ ගමන් කළා. ඉන්පසු ගෙම්බා කන්ද ඉහළට ගොස් මහා හඬින් කෑ ගහන්න පටන් ගත්තා. ඇතා එවිට කන්ද උඩ දෙසට ගමන් කළා. ඉන්පසු ගෙම්බා කන්ද පහළට ඇවිත් කෑ ගහන්න පටන් ගත්තා. ඇතා ගෙම්බාගේ කෑ ගහන හඬට කන්දෙන් පහළට බැසීමට ගොස් කකුල පැටලිලා ඇතා කඳු බෑවුමෙන් පෙරලී මරණයට පත් වුණා. කැටකිරිල්ල ඒ මුළු සිදුවීමම බලාගෙන ඉඳලා කන්ද පහළට පියාසර කළා. සතුරාගේ මරණය ගැන ඇය ප්‍රීති වී මරණයට පත් වූ ඇතාගේ පිටෙහි ගමන් කළා. තමාගේ අරමුණ මුදුන්පත් කරගත් පසු ඇය තමා වසන ස්ථානයට පියඹලා ගියා. කපුටෙකු, නිලමැස්සෙකු, ගෙම්බෙකු හා කැටකිරිල්ලක වන කුඩා සතුන් කිහිප දෙනෙකු එක්වීමෙන් අයහපත් දැවැන්තයෙකු බිම හෙළී යයි පවසා බලවතුන් කෙරෙහි මෙන්ම දුබලයන් කෙරෙහිත් මෙත් සිත පැතිරවිය යුතු බව දන්නමින් බුදුන් වහන්සේ ජාතක කතාව වදාළා. බලවතාට මෙන්ම දුබලයාටත් අනර්ථයක් නොකළ යුතු බව මෙම ජාතක කතාවෙන් පැහැදිලි කළා. තනිව හැසුරුණු ඇතා වෙලා සිටියේ දෙව්දත් තෙරණුවන්. එදා 80000ක ඇත්රංචුවක නායකයා වෙලා හිටියේ අද බුදු බව ලබා සිටින මමයි.